උදාහරණයක් වශයෙන් කුඩා කණ්ඩායම් වශයෙන් සටන් කිරීම, ඒ වගේම ඊ타මත්ම පළල් මේ ඉදිරියක් ඇතුව wider frontage එකක් ඇතුව සටන් කිරීම, ඒ වගේම මේ අංශ ස්ථාන කීපයකින්ම පහර දෙන්නට දීම, මේ වගේ ඒ වගේම විශේෂ කණ්ඩායම් යෙදවීම, කියන්නේ ස්පෙෂල් ෆෝසස් වගේ විශේෂ කාර්යයන්ට යෙදීම, කමාන්ඩෝස්ලා විශේෂ රාජකාරී වලට යෙදීම, ක්‍රියාන්විතයන්ට යෙදීම, මේ වගේ විශාල වෙනස්කම් ඇති උපක්‍රමවල නොයෙකුත් වෙනස්කම් ඇති කළා. මේවා LTT සංවිධානයට හෝ ප්‍රභාකරන්ට මේ කළ වෙනස්කම් වලට මුහුණ දෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේක ලොකුම හේතුවක් වුණා ජයග්‍රහණ වලට. ඒ වගේමයි නාවික හමුදාවේ. නාවික හමුදාවේ කවදාකවත් නැති විදියට නිල් මුහුදට, ගැඹුරු මුහුදට ගිහිල්ලා පහර දීම. මේ දැන් අපිට නාවික සතපුම් 1800ක් පමණ ඈතට ගිහිල්ලා පහර දෙන්නට හැකියාවක් ලබා ගත්තා. මේවා හැකියාව ලබා ගත්ත අපිට එච්චර දුර යන්න පුළුවන් නාවික නැව් තිබුණේ නැහැ. නමුත් නොයෙකුත් උපක්‍රම යොදලා මේ යන්න පුළුවන් ප්‍රමාණය දීර්ඝ කරලා ඒ රාජකාරිය කරා. ඒ කළා නැව් විශාල ප්‍රමාණයක් විනාශ කරා. ඊළඟට ඒ වගේම මේ කුඩා බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදවලා අර LTT සංවිධානයේ මරාගෙන මැරෙන කුඩා බෝට්ටු වලට මුහුණ දීමේ හැකියාව වෙනස් කරා. මෙන්න මේ හැකියාව ඇති වුණාට පස්සේ මම හිතන්නේ පහුගිය අවුරුදු 1.5 පමණ ඇතුළත කිසිම LTT කුඩා බෝට්ටුවක් දීලා පහර දීමේ විනාශ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම ගුවන් හමුදාව මේ අහසින් විමර්ශනය කිරීම සහ එකම ඉලක්කයකට නිවැරදිව පහර දීමේ ක්‍රම යොදා ගැනීම නිසා මම හිතන්නේ අපිට ලොකු මේ වගේ ඔවුන් යෙදූ උපක්‍රමවල වෙනස්කම් ඇති කිරීම ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම අර මම කිව්වා නාවික හමුදාවට හැකි වුණා කියලා දුර ගිහිල්ලා පහර දෙන්නට. මේ නිසා අපි 2007 වර්ෂයේ මම හිතන්නේ නැව් 10කට පමණ ප්‍රමාණයක් මේ පාවෙන නැව් ගබඩා ආයුධ ගබඩා මේ පාවෙන ආයුධ ගබඩා විනාශ කරා. මේ විනාශ කිරීම ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් කියලා මම හිතනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ඇත්තම සංජීව මම දන්නේ මෙච්චර කාලයක් තිස්සේ ඇයි අපේ රජයක් හෝ හමුදාවන් හිතුවේ නැත්තේ අපේ සංඛ්‍යාව අපේ හමුදාවන්හි සංඛ්‍යාව වැඩි කරගන්නට. මේ සංඛ්‍යාව වැඩි කරගත්තම ඒ විශේෂයෙන්ම යුද හමුදාවේ සංඛ්‍යාව වැඩි වුණාම ඒ හමුදාපතිතුමාට හැකියාව ලැබෙනවා Tamanට අවශ්‍ය පරිදි තමන්ගේ නොඑක් ප්‍රතිවලින් ප්‍රහාර දීම. ඒ වගේම තමන් අල්ලා ගන්නා ප්‍රදේශ ඒවා හොඳින් අල්ලාගෙන තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ තාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ 2006 අපි එක තීරණය කරා 50000කින් ත්‍රිවිධ හමුදාව වැඩි කරන්නට. ඒ කියන්නේ 50 ඒ වෙලාවේ 50000ක් කියන්නේ සම්පූර්ණ හමුදා බලයෙන් 40%ක් අපි එකවරම වැඩි කරා. ඊට පස්සේ අපි 2007 අවසානයේදී තවත් වැඩි කරා. ඒ වගේම අපි ග්‍රාම ආරක්ෂක බලකාය, සිවිල් ආරක්ෂක බලකාය 29000 ඉඳලා 42000 දක්වා වැඩි කරා. පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට අපි 15000කින් සංඛ්‍යා. මේවා බැලුවම සංඛ්‍යාවන් අපි විශාල ප්‍රමාණයකින් වැඩි කරා. මේ වැඩි කිරීම නිසා අපි හමුදාපතිවරුන්ට අර ඒගොල්ලන්ට ෆ්ලෙක්සිබිලිටි කියන එක තියෙනවා. ඒ කියන්නේ ඕනෑම තමන්ගේ මේ හමුදා සේනාංක හොඳින් පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනවා කුඩා. ඉතින් මම දන්නේ ඇයි මීට ඉස්සෙල්ලා හිටිය නායකයෝ මේ ගැන හිතුවේ නැත්තේ. ඇති වෙන තරමට වැඩි කිරීම සහ
ඔවුන්ගේ ශක්තිය දියුණු කිරීම. ඒ කියන්නේ හමුදාවන් වලට අවශ්‍ය භාණ්ඩ ලබා දීලා ශක්තිය වැඩි කිරීම. ඒ වගේම තවත් වැදගත් වෙන කාරණයක් තමයි අපි දන්නවා හුඟක් වෙලාවට ඔය විදේශෙන් ආපු අය අපිට කතා කරනකොට කියපු කාරණයක් තමයි මේ යුද්ධය මේ මෙහෙයුම් හමුදාමේ මෙහෙයුම් ඕගොල්ලන්ට කරන්නට බෑ. මොකද දිගින් ඒකට හේතුව මේක LTT සංවිධානයේ මෙච්චර සංවිධානයක් අවුරුදු 30ක් තිස්සේ වර්ධනය වුණු සංවිධානයක් මෙච්චර ආයුධ තියෙනවා. ඕගොල්ලන්ට මේක අවුරුදු ගාණක් කරන්නට වෙයි. ඕගොල්ලන්ට මේ ශක්තියක් නැහැ. මෙච්චර දීර්ඝ සටනක් කරගැනීමට ඕගොල්ලන්ට ශක්තියක් නැහැ කියලා කිව්ව කාරණා. නමුත් අපේ රජයට හැකියාවක් ලැබුණා මේ ආර්ථික වශයෙන් මේකට උදව් කරන්නට. ඒ වගේම ජනතාවගේ සහාය අපිට අරගෙන විශාල අවුරුදු දැනට අවුරුදු 3ක් වෙනවා. මේ 3ක කාලයක් තිස්සේ මේ යුද්ධය පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණා. මෙන්න මේකත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ ජයග්‍රහණය ලැබීමට. ඒ වගේම තවත් මම මතක් කරන්න ඕන දෙයක් තමයි අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපේ හමුදාවල රණවිරුවන් සටන් කිරීමේදී අනිත් ප්‍රදේශවල ආරක්ෂාව අපි මේ තහවුරු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේකත් මම හිතන්නේ අපි හැමතිස්සෙම හුඟක් දෙනෙක් කියපු දෙයක් තමයි මේක කරන්න එපා මේ අනිත් ප්‍රදේශ කඩලා බිඳලා දායි බෝම්බ පුපුරවයි මේ විශාල ප්‍රමාණයක් මේ එක්ස්ප්ලෝසිව්ස් ගෙනල්ලා බිඳලා විනාශ කරලා දානවා. ඒකින්ද මේකට අත ගහන්න එපයි කියන. නමුත් මේක විශේෂයෙන්ම මම මතක් කරලා දෙන්න ඕන මේ පොලිසිය ඉතා හොඳ කාර්යයක් කරා. විශේෂයෙන්ම මේ යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ පරීක්ෂණ පවත්වලා ඉන්වෙස්ටිගේෂන් කළා ඒ මාර්ගෙන් අපිට මිහි තිබුණු අර මේ සෙල්ස් LTT සංවිධානයේ මේ කොටස් සෛල විශාල ප්‍රමාණයක් විනාශ කරන්නට පුළුවන් වුණා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ගැන හුඟක් වෙලාවට හුඟක් අය කතා කරන්නේ නැහැ. හුඟක් අය දන්නෙත් නැහැ. මේ ඒ පොලිසිය විසින් කරපු කාර්ය ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මට මතක් කරලා දෙන්න ඕන අපි ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. අත්ත වශයෙන්ම මට මේක මුලින්ම සඳහන් කරන්න තිබුණු කාරණයක් කියලාත් මට හිතෙනවා. අපි එකම අරමුණක පිහිටවලා මුල සිට මේ කාර්ය සිද්ධ කරා. ඒ පැහැදිලි අරමුණක් අපි ත්‍රිවිධ හමුදාවන්ට දුන්නා. ඇත්ත වශයෙන්ම මම මේ කඳවුරට ගිය අවස්ථාවල් කීපයකදීම නිලධාරීන්ගෙන් ඇහුවා මේ ප්‍රශ්නයම ඇයි මේ පාර අපි මේ වගේ ජයග්‍රහණ ලැබුවේ කියලා. එහෙම අහපු අවස්ථාවලදී මට කියපු කරුණු කීපයක් අතුලද මුලින්ම සෑම දෙනෙක්ම කියපු කාරණේ තමයි මේ පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. රජය විසින් පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. මෙන්න මේ අරමුණ අපි ඒ විදියටම පවත්වාගෙන ගියා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඒ අරමුණේ දෙගිඩියාවක් තිබුණේ නැහැ. නිසි විදියටම අපි කිව්වා ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. අපි ත්‍රස්තවාදය පරාජය කළා. අවසාන ත්‍රස්තවාදියත් පරාජය කරයින් පස්ස කරනකම් අපි මේ සටන ඉදිරියට ගෙන යනවායි කියන ඒ අරමුණ අපි ලබා දුන්නා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකම මම මතක් කරලා දෙන්න ඕන මේ කාලය ඇතුළත මේ අරමුණ වෙනුවෙනුත් අපේ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මුළු ජනතාවම තිබූ විශ්වාසය සහ ජනතාවගේ සහයෝගය අපිට මේ ජනතාවගේ සහයෝගය අපිට තිබුණේ නැත්නම් අපිට මේක කරන්නට බෑ. ඉතින් මම හිතන්නේ මේක කොපමණ මේ අපි දන්න සංචි දන්නවා කොච්චර බොරු කිව්වද කියලා මේක විරුද්ධවාදී ඒ වගේම මේක කඩාකප්පල් කරන්න ඕන අය ඒ වගේම විදේශවලින් නොඑක් බොරු හැම අතින්ම කිව්වා. ඒ කිසිම බොරුවකට අහුම්කන් නොදී ජනතාව මේ අරමුණටත් අපේ ත්‍රිවිධ හමුදාවටත් සහයෝගයක් දුන්නා. ඒකින්ද තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්නට මම හිතන්නේ හුඟක් අය දන්නේ නැති කාරණයක්. පහුගිය වර්ෂ 3 ඇතුළත අපි
සෑම මාසයක